ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මගේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම රහල් පබසර. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොරන්ඩම් කියන මිනරල් ගෲප් එකේ තියෙන ගොඩක් අයිකොනික්ම හයි කොග්නිෂන්ම එක්ස්ප්ලොරබල්ම ජෙම් වරයිටි එකක් සම්බන්ධව. ඒ තමයි පින්ක් සැෆයර්. ඉතින් මේ පින්ක් සැෆයර් කියන්නේ මේ මිනරල් ගෲප් එකේ තියෙන ගොඩක් යුනික්නස්ම එක්ස්ට්‍රෝනබල්ම හයි කොග්නිෂන්ම පර්පෙචුවල් ඇසිමරස් කිව් වරයිටි එකක් කියලා අපිට සලකන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ජෙම් එක නිර්මාණය වෙන්නේ වෙනත් ජෙම් එකක අවුට් ඔෆ් ප්‍රොඩක්ෂන් එකක්. එහෙම නැත්නම් අතුරු ඵලයක් මගින් තමයි. ඒ තමයි මේ රූබි. එහෙම නැත්නම් රතු කැට නිර්මාණය වෙද්දී ඒකට දායක වෙන ඒ කොන්ට්‍රාස්ට්මන්ට් එකට දායක වෙන ක්‍රෝමියම් වල ගොඩක් ෆියුරිෆයිම සෙග්මන්ට් එකක් විදියට එරෝඩයිනමිකොලොජිකලි අවුට් ඔෆ් රූම් වෙනවා. මෙන්න මේ ක්‍රෝමියම් වල තියෙන වෙනත් සෙග්මන්ට් එකක්. මේකට අපි කියන්නේ ක්‍රෝමියම් මයිනොරිටි ෆෝකස් 10 කියලා. එහෙම නැත්නම් කියන ක්‍රෝමියම් ඍණ බල 3 කියලා. මෙන්න මේක ගොඩක් ෆියුරිෆයි සෙග්මන්ට් එකක්. මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන එක්ස්පෙරබිලිටි එක වගේම ෆියුරිෆයිසිටි එක ගොඩක් වැඩි. මෙන්න මේ යුනික්නස් තර්මෝනියුක්ලියර් හයි කොග්නිෂන් මොලිකියුලර් ජියොමෙට්‍රික් පැටර්න් එක ගිහිල්ලා සොලිඩ් ස්ටේබල් වෙනවා මේ සරවුන්ඩින් එකේ තියෙන වෙනත් ඔක්සයිඩ් එකකට. මෙන්න මේ කොම්පොසිෂන් එකේ කොම්බිනේෂන් එකක් විදිහට තමයි සම්මුසුවක් වශයෙන් තමයි මෙන්න මේ පින්ක් සැෆයර්ස් නිර්මාණය වෙන්නේ. ඉතින් මෙන්න මේ යුනික් කන්ජන්ක්ෂන් එකකින්ද තමයි පින්ක් සැෆයර්ස් නිර්මාණය වෙන්නේ. ඉතින් මීට අමතරව මේකට ඇලුමිනියම් කියන ඩයිජෙස්ටිව් එලිමන්ට් එක ඩයිජෙස්ටිෆයි වෙනවා. ඉතින් මෙන්න මේ කන්සික්වන්ස් එක හින්දා මේ කලර් එක නිර්මාණය වුණාට මේකේ තියෙන මේ ක්‍රෝමියම් ෆියුරියොසිටි එක අඩු වැඩි වෙනකොට මේ ජෙම් එකේ තියෙන කලර් ටෝන් එක ඩෙප්ත් වෙන්න පුළුවන්, ලෝ වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන නේචර් එක. ඉතින් කොහොම නමුත් රූබි වල අවුට් ඔෆ් ප්‍රොඩක්ෂන් එකක් විදියට ඩයිජෙස්ටිෆයි වෙන ගොඩක් යුනික් කම්බිනේෂන් එකක් විදියට මෙන්න මේ පින්ක් සැෆයර්ස් අපිට සලකන්න පුළුවන්. ඉතින් මේ පින්ක් සැෆයර්ස් වලදී ප්‍රධාන වශයෙන් ගොඩක් එක්ස්පෙන්සිව් වෙන්නේ මේකේ තියෙන හොට් පින්ක් කලර් එක. ඒ කියන්නේ අර මේකේ තියෙන ෆියුරිෆයිම ඉලෙක්ට්‍රික් පවර් කම්පොනන්ටඩ් ටයිප් එක. එහෙම නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රිෆයි එම්පවර්මන්ට් ටයිප් එකක් කියලා. එහෙම නැත්නම් අර විදුලි පුළිඟුවක් වගේ කලර් කොන්ට්‍රාස්ට්මන්ට් එකක් තියෙන වරයිටි එක තමයි මෙන්න මේ කලර් වරයිටි එක තමයි මේ හොට් පින්ක් කියලා කියන්නේ. ඊට අමතරව මෙලෝඩියස් පින්ක්, එම්පවර්මන්ට් පින්ක් සහ ටීන් ගර්ල්ස් පින්ක් වගේම අල්ට්‍රා පින්ක්, එක්ස්ප්ලොරබල් පින්ක් වගේ කලර්ස් මේක දැක් ගන්න පුළුවන් වෙනවා. කොහොම නමුත් අද අපේ ටොපික් එක වෙන්නේ පින්ක් සැෆයර්ස්. එහෙනම් ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට මොනවද මේ පින්ක් සැෆයර්ස් කියලා බලන්න. ඔන්න ඉන්ට්‍රොඩක්ෂන් එකේ කියපු විදිහටම අපි ආව වීඩියෝ එකට. ඉතින් අද අපේ ටොපික් එක වෙන්නේ පින්ක් සැෆයර්ස්. ඉතින් මේ පින්ක් සැෆයර්ස් ගත්තොත් එහෙම මේකේ මේ ජෙම් එක බිලොන්ගින් වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන කෙමිකල් කොම්පොසිෂන් එකට, රසායනික සංයුතියට. ඉතින් මේ ඇලුමිනියම් ඔක්සයිඩ් වල ක්‍රෝමියම් කන්ජන්ක්ෂන් එකක් විදියට රීප්ලේස් වෙලා තමයි මේ පින්ක් සැෆයර්ස් ඇති වෙන්නේ. ඉතින් රූබි වල ඒ රියැක්ෂන් එකම තමයි මේකෙදි දැක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අර එරෝඩයිනමිකොලොජිකලි ගොඩක් ඇබ්සන්ට්‍රේටබල් සෙග්මන්ට් එකක් හින්දා තමයි පින්ක් සැෆයර්ස් ඇති වෙන්නේ. අන්න හින්දා මේකේ තියෙන ෆියුරිෆයි සෙග්මන්ට් එක වෙන්නේ ක්‍රෝමියම්. අතනදී අර රූබි නිර්මාණය වෙද්දී එතනදී ඉන්බේස්මන්ට් සෙග්මන්ට් එක වෙන්නේ ක්‍රෝමියම තමයි. නමුත් ක්‍රෝමියම් වල මයිනොරිටි ෆෝකස් එරෝඩයිනමිකොලොජිකල් ඩිස්ටින්ගුෂබිලිටි එකක් විදිහට තමයි මේ පින්ක් සැෆයර්ස් වලදී ක්‍රෝමියම් රියැක්ට් කරන්නේ. අන්න ඒක හින්දා තමයි මේකට පින්ක් කලර් එක එන්නත් අර රූබි වලදී ඒකේ තියෙන ක්‍රෝමක් සැචුරේෂන් එක විදිහට, එහෙම නැත්නම් උපවර්ණ සම්තෘප්තිය විදිහට පින්ක් කලර් එකත් පොමග්‍රනේට් පින්ක් කලර් එකත් ඇති වෙන්නේ ඔන්න ඔය රියැක්ෂන් එක හින්දා. මේකේ තියෙන මෙටාෆිසිකල් ඩයිජෙස්ටිවේෂන් එකක්, එහෙම නැත්නම් අපි කියන පාරභෞතික ප්‍රතිරූපණයක් හින්දා තමයි මෙන්න මේ වර්ණ දෙක රූබි වලට සහ පින්ක් සැෆයර්ස් වලට ඇති වෙන්නේ. ඉතින් මේ පින්ක් සැෆයර්ස් ගත්තොත් මේකත් බිලොන්ගින් වෙන්නේ ට්‍රිගනල් කියන ක්‍රිස්ටල් සිස්ටම් එකට. එහෙම නැත්නම් ත්‍රියානත කියන ස්පටික පද්ධතියට. මේකේ ක්‍රිස්ටල් ක්ලාස් එක වෙන්නේ හෙක්සගනල්, එහෙම නැත්නම් ෂඩ්පාද කියන ස්පටික පන්තියට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් මේ ජෙම් එකේ ස්ප්ලින්ටර් කියන ෆ්‍රැක්චර් එක දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව කොන්ට්‍රොයිඩල් කියන ෆ්‍රැක්චර් එක දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ජෙම් එකේ ප්‍රියෝක්‍රොයිසම් එක ගත්තොත් මේකේ ගොඩක් ස්ට්‍රෝංගස් ෆියුරිෆයි ඉලොන්ගේෂන් ඉලූසිව් එක්ස්ප්ලොරබල් ප්‍රියෝක්‍රොයිසම් එකක් දැක් ගන්න පුළුවන් වෙනවා. මේ ජෙම් එකේ බයිරිෆ්රින්ජන්ස් එක, එහෙම නැත්නම් දීවර්තනය, ඩබල් රිෆ්‍රැක්ෂන් එක හොඳටම දැක් ගන්න පුළුවන් ජෙම් එකක් කියලා කියන්න පුළුවන්. අන්න ඒකින්ද මේකේ ගොඩක් ග්‍රේඩියන්ටරි හයි කොග්නිෂන් ප්‍රියෝක්‍රොයිසම් එකක් දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පින්ක් සැෆයර්ස් සහ අනිකුත් සැෆයර්ස් වල රිෆ්‍රැක්ෂන් ඉන්ඩෙක්ස් එක ගත්තොත් මේකේ රිෆ්‍රැක්ෂන් ඉන්ඩෙක්ස් එක වෙන්නේ 1.768 ඉඳන් 1.772 දක්වා සහ 1.76 බිඳුවේ ඉඳන් 1.763 දක්වා. ඉතින් මේ ජෙම් එකේ හાર્ඩ්නස් එක ගත්තොත් මොස් ස්කේල් එකේ මේකේ හાર્ඩ්නස් එක 9 විදිහට තමයි දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ඩියුරබල් ජෙම් එකක් කියලා සලකන්න පුළුවන්.
ඉතින් මේ පිංක් සර්ෆේස් වල ස්පෙસિෆික් ග්‍රැවිටි එක ගත්තොත් 3.9 යටේ ඉඳන් 4.06 දක්වා දැක් ගන්න පුළුවන් වෙනවා. ගොඩක් ලොකු ෆියරිෆයි මෙටාෆිසිකල් හයි කොග්නිෂන් එකක් තියෙන ජෙම් එකක් කියලා මේ පිංක් සර්ෆේස් උත් අපිට සලකන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මෙටාෆිසිකල් ප්‍රොපර්ටිස් සහ ෆිසිකල් ප්‍රොපර්ටිස් ඉඳන්ම තමයි මේකට ලොකු වැලියේෂන් එකක් එන්නේ. අනිත් එක තමයි මේකත් කොරන්ඩම් එහෙම නැත්නම් කුරුවින්ද කියන මැනිකුලේට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ ජෙම් එකේ තියෙන ගොඩක් එක්ස්පෙන්සිව්ම කලර් එක වෙන්නේ හොට් පිංක් කලර් එක. ඊට අමතරව මේකේ බබල් ගම් පිංක් කලර් එක, එහෙම නැත්නම් අපි කියනවා ටීන් ගර්ල්ස් පිංක් කලර් එක, මෙලෝඩියස් පිංක් කලර් එක, අල්ට්‍රා පිංක් කලර් එක, එක්ස්පරබල් කලර් එක, එක්ස්පරබල් පිංක් කලර් එක, හිබිස්කස් පිංක් කලර් එක සහ වයින් පිංක් කලර් එක, පැස්ටල් පිංක් කලර් එක, රෝස් කලර් එක, සැලමැන්ඩියන් රෝස් කලර් එක, සැලමැන්ඩියන් රෝස් ෆිෂ් පිංක් කලර් එක සහ කිං පිංක් කලර් එක. එහෙම නැත්නම් අපි කියන අපි කියන්නේ හයි කොග්නිෂන් එම්පවර්මන්ට් පිංක් කලර් එක කියලා. අර විදුලි පොලිංගුවක තියෙන රෝස පැහැ. අන්න ඒ කලර් එකත් මේක දැක් ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව චෙව්රෝන් පිංක් කලර් එකත් ගොඩක් කලාතුරකින් දැක් ගන්න පුළුවන් වෙනවා. ඇතම් පිංක් සර්ෆේස් වල පර්පල් කලර් එකත් ඔය බ්ලූ කලර් එක වගේ කලර් එකක අර පාටිකියුලර් සබ්සෙන්ට් එහෙම නැත්නම් අපි කියන අර උපවර්ණ අංශු වගේ දැක් ගන්න පුළුවන් වෙනවා. ඔය මොන්ටානා ආශ්‍රිතව හම්බෙන USA වල මොන්ටානා ආශ්‍රිතව හම්බෙන මයින්ස් වල හම්බෙන පිංක් සර්ෆේස් වල ගොඩක් ඔය වගේ අර අන්ෆියුරිෆයි සෙග්මන්ට්ස් එහෙම නැත්නම් අපිරිසිදු කොටස් කියලා අපි කියන්නේ අන්නේ වගේ වර්ණ දැක් ගන්න පුළුවන් වෙනවා. නමුත් ලෝකේ හොඳම පිංක් සර්ෆේස් හම්බෙන්නේ ශ්‍රී ලංකාවේ මැඩගස්කරේ, ටැන්සානියාවේ, බ්‍රසීල් වල, බොලීවියාවේ, චෙකොස්ලෝවකියාවේ, USA වල මොන්ටානා වල, පේරු වල, වෙනිසියුලා වල, ඩොමිනිකා රිපබ්ලික් වල, ඇෆ්ගනිස්තාන් වලත්, සියරාලියෝන් වලත් පිංක් සර්ෆේස් හම්බෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි පිංක් සර්ෆේස් සම්බන්ධව මට කතා කරන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඉතින් මම අදට සමුගන්නම්. නැවත හමු වීමේ බලාපොරොත්තු වෙමි. හැමෝටම ස්තුතියි.